What's up යාළුවනේ ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ අලුත්ම වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ Adobe Premiere Pro එකේ ඕගොල්ලන්ට වැඩ පහසු කරගන්න use කරන්න පුළුවන් ප්‍රධානම keyboard shortcuts පහක් ගැන. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ ප්‍රධානතම keyboard shortcuts පහ මොනවාද කියලා. හරි ගයිස් ඉතින් ඕගොල්ලන්ට ප්‍රීමියර් වල ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මෙතන new project ගිහිල්ලා අලුත්ම project එකක් හදා ගන්නවා tutorial 1 කියලා. එතකොට මට ඒක හඳුනා ගන්න ලේසි හින්දා. ඉතින් මම මෙතන create කියන button එක උඩ සරයක් press කරනවා. ඉතින් create කියන button එක උඩ press කරාට පස්සේ ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ කියන්නේ ඕගොල්ලන්ට ප්‍රීමියර් වල මෙන්න මේක කස්ටමයිස් කරන්න නැහැ. ඉතින් මේ හાર્ඩ් එක කස්ටමයිස් කරගන්න වීඩියෝ එකක් ඕන අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඕගොල්ලන්ට දාන්න පුළුවන් මට මේක ගැන වීඩියෝ එකක් ගන්න කියලා. ඉතින් මම අනිවාර්යෙන්ම කමෙන්ට්ස් 10කට වඩා තිබ්බොත් මම අනිවාර්යෙන්ම වීඩියෝ එකක් ගේන්නම් ඒක ගැන. එහෙනම් අපි දැන් බලමු අපේ මෙතන keyboard shortcuts පහ මොනවාද කියලා. හරි. පළවෙනි keyboard shortcut එක දාගන්න කලින් මම මේකට වීඩියෝ එකක් ඉම්පෝර්ට් කරගන්නවා. ඉතින් මෙතන ඕගොල්ලෝ හිස් තැනක right click කරලා import ගිහිල්ලා ඔයගොල්ලන්ට import කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේක දැන් ඇවිල්ලා මගේ timeline එකට අතරිනවා. ඉතින් timeline එකට අතරියට පස්සේ දැන් අපි බලමු අපේ keyboard shortcuts වල පළවෙනි එක මොකක්ද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මම ඊට කලින් පොඩි එක්ස්ප්ලේන් එකක් කරලා ඉන්නම් මේ keyboard shortcuts ගැන. ඉතින් keyboard shortcuts කියන්නේ guys ඇත්තටම කිව්වොත් අපිට පුරුදු වෙන්නත් හරි ලේසි. ඒ වගේම තමයි අපිට පාවිච්චි කරොත් ගොඩක් අපේ කාලේ ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ඕගොල්ලෝ වීඩියෝ එක කට්ටයක් දාගන්න මෙන්න මේ වගේ තැනකින් දානවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතනට ගිහිල්ලා රේසර් ටූල් එක සිලෙක්ට් කරලා මෙතනට ආයෙ ඇවිල්ලා මෙතනින් මෙහෙම කට්ටයක් දාගන්න. ඉතින් ඒක හෙන්න අමාරු වැඩන්නේ. ඉතින් මම අද වීඩියෝ එකෙන් කියලා දෙනවා මේවා මෙන්න මේ විදිහට දැන් මේක අන්ඩු කරගන්නවා මම. ඉතින් මම මේක මෙන්න මේ විදිහට අපිට කැමති තැනකින් ගෙනහිල්ලා මෙන්න මේ විදිහට අපිට කීබෝඩ් එකෙන් කට්ටයක් දාගන්න කොහොමද කියලා මම අද වීඩියෝ එකේදී කියලා දෙනවා. එහෙනම් අපි යමු කොහොමද මේව කරගන්න කියලා බලන්න. හරි. අපේ පළවෙනි keyboard shortcut විදිහට මම තෝරගෙන තියෙන්නේ අපේ cut එක. හැබැයි අපි Premiere Pro වල මේකට split tool වත් cut වත් නෙමෙයි කියන්නේ. ඉතින් Premiere වල මේක හඳුන්වන්නේ add edit කියලා. ඉතින් මේ tool එකෙන් තමයි අපිට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගලන්ට කරන්න තියෙන්නේ just ඔයගලන්ට අවශ්‍ය තැනට ඔයගලගේ playhead එක ගෙනහිල්ලා control එකයි K එකයි press කරන එක. ඉතින් එතකොට ඔයගලන් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහේ cut එකක් වීඩියෝ එකට වැටුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඕගොල්ලන්ගේ ඔන්න ඔය add edit tool එක පාවිච්චි කරලා එහෙම නැත්නම් control K පාවිච්චි කරලා වීඩියෝ එකේ අපිට අවශ්‍ය කොටසක් කට් කරගන්නේ. හරි. එහෙනම් අපි යමු අපේ දෙවනි keyboard shortcut එකට. ඉතින් දෙවනි shortcut එක විදිහට මම යොදාගෙන තියෙන්නේ ripple trim කියන shortcut එක. ඉතින් මේ shortcut එක ගැන මම පොඩි හැඳින්වීමක් කරොත් ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ තැනකින් ඕගොල්ලන්ට හිතන්නකො මෙන්න මේ වගේ කෑල්ලක් අයින් කරගන්න ඕන කියලා. ඉතින් ඕගොල්ලෝ control K press කරලා මෙහෙම delete කරලා ඊට පස්සේ sorry කට්ටයක් දාගෙන මේක delete කරලා ඊට පස්සේ මේක සිලෙක්ට් කරලා මෙන්න මෙහෙම ඇදගෙන ඇවිල්ලානේ ඕක කරගන්න ඕනේ. ඉතින් අපිට ඕක just one click එකෙන් කරගන්න පුළුවන් කියලා ඕගොල්ලෝ දන්නවද? ඉතින් මොකද්ද කරන්න තියෙන්නේ? ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ වීඩියෝ එකේ අපිට අවශ්‍ය තැනට playhead එක ගෙනෙල්ලා අපිට මේක මෙහෙමයි අපිට දකුණු පැත්තට කට් කරන්න මේකෙන් බෑ. අපිට පුළුවන් වම් පැත්තේ ක්ලිප් එකක් කට් කරන්න විතරයි. ඉතින් අපිට අවශ්‍ය පැත්තට ගෙනහිල්ලා ඔයගොල්ලන්ගේ කීබෝඩ් එකේ Q අකුර ප්‍රෙස් කරාම ඒක ගාන්ට කට් වෙලා ඩිලීට් වෙලත් යනවා. ඉතින් ඒක හරි සරලයිනේ. අපි නැත්නම් කට් කරලා මහන්සි වෙන්න ඕනේ නැහැ. හරි. දැන් මේකෙම අනිත් පැත්තේ කියන්නේ දකුණු පැත්තට කට් කරන එක. ඉතින් මේක ඇවිල්ලා ripple delete to next to the playhead. ඒ කියන්නේ අපේ playhead එකට දකුණු පැත්තේ එහෙම නැත්නම් playhead එකට ඉස්සරහින් තියෙන ඒවා කට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැන් බලමු ඒක කරන්න කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට හිතන්න දැන් මට මේ කෑල්ල ඕනේ. ඒ කියන්නේ දැන් මට මෙතන ඉඳන්
මම කට්ටයක් දාලාම් පෙන්න්න ඔගොලන්ට මට මෙතනින්දං මෙන්න මෙතන්ට වෙනකම් මේ කෑල්ල ඕන්න මං එතකොට කරන්න මේ දෙකම කට් කරලා මෙන්න මෙහෙම ඇවිල්ලා ඩිලිට් කියක ප්‍රෙස් කල්ලායි මෙහෙම ඇදලා මෙහෙම කරන එකනේ ඉතිං ඕක හෙන කරතර වැඩන්නේ ඉතින් කලින් කිව්වත් වගේ ඔගොල්ලන්ට කරන්න තියෙන හරිම සුළු වැඩ ඉතින් මොකක්දේ වැඩේ ඔගොල්ලන්ට අවශ්‍ය තැන්ට කලිප්පක් ගෙනියන්ට අපිට කපන්න ඕන කොටස ඉවර වෙන තැන්ට ප්ලේහෙඩ්ඩක් ගේන්ට ඉතින් ඒකට ගෙනාවට පස්සේ ඔගොල්ලො එතනින් කන්ට්‍රෝල් කේ කියලා කට්ට අද්දාගන්න ඉට පස්සේ ආය අපිට කපන්න ඕන කොටස මුල්ලට ප්ලේහෙඩ්ඩක් ගෙනියන්ට ඊට පස්සේ ගොලන්න කරන්න තියෙන ෝක ප්‍රෙස් කරන එක ඉතින් මේකෙන් වෙන්නේ ඕගොල්ලෝ අන්තිමට කට් කරපු තැනට වෙනකං මේක කට් කරලා ඩිලිට් කරලා දෙනවා ඉතින් ඔන්න විදිර තමයි අපේ රිපල් එඩිට් නැන්න රිපල් ට්‍රිම් ටූල් වැඩ කරන්න ඉතිං අපි දැම් බලමු අපේ තුන්ගනි ටූල් එක වෙන අන්ඩු ටූල් එක වැඩ කරන්න කොහොමද කියලා ඉතිං ගයි සොගොලු දකිින් නැති ගොඩක් මන්දැම් මෙහෙම කරාට පස්සේ මේක ආයි තිබ්බ ඉදිහටම දාගත්තා දැම් මේක සම්පූර්ණයෙන්ම ගියා ඉතින් ඔගොලු දකිින් නැති ගයිස් මම කලින් නං ඒක දැන් අපි කට්ටයක් දාගත්තගේමු දැන් අපි මෙන්න මේ දිට ටයිම්ලන්නේ දාලා කට් ගොඩක් දාගත්තාරිද දැම්මට මේවා ඔක්කොම ආයි තිබ්බ ඉදිහටම ගේන්ඩ ඕනේ ඉතින් ඔගොල්ල මොකක්ද කරන්න ඕනේ ඉතින් ඕගොල්ලො කරන්න ඕනේ අපේ මෙන්න මෙතැන්ට ගිහිල්ලා ආයි අන්ඩු කරනගෙන ඉතින් ඕක එච්චර කරදර වෙන්න දෙයක් නෙමේ කන්ට්‍රෝල් එකයි සෙඩ්ඩයි ප්‍රෙස් කරනම් ඔගොලන්ට ඔක්කොම අන්ඩු කරගන්න පුළුව ඉතින් මෙන්න ටයිල්ලයින් එක වීඩියෝක මැකෙනකම්ම අපිට අන්ඩු කරගැනීම හැකියාව තියෙනවා ති අන්ඩු ටූල්ල කරහෙන ලේසි හැබැයි යෝගොල්ලො හරිර මතක තියන්න ඕන මොකද ඔගොල් ලොකු ප්‍රජෙක්්ටයක් කරනවන ඕගොල්ලන්ගේ ට්‍රන්සිෂන්යක් වුණත් මේකෙදී මිස් පලේස් වෙන්න පුළුවන් ඉති ඒක හින්දා එක දැනුවත්කමින් ඔගොල්ලො කරන්න දැනගණ්ඩ ඕනේ හයිගස් දැන් අපි බලමු අපේ හතරවැනි ටූල් එක මොකක්ද කියලා ඉතින් මම මේකෙදී හතරවෙනි ටූල් එක විදිහට යොදාගෙන තියෙන්නේ ටයිප් ටූල් එක ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන මෙන්න මේ විදිහට ටයිප් ටූල් කියලා තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට ගන්න තියෙන්නේ ඒක සිලෙක්ට් කරලා මෙතන අපේ වීඩියෝ එකට ගිහිල්ලා මෙහෙම සිලෙක්ට් කරනගනේ ඉතින් එතකොට අපිට මෙන්න මේ වගේ මෙනු එකක් එනවා අපිට ඕන එක මෙතනින් ටයිප් කරගත්ත හැකි හැබැයි ඒක පොඩ්ඩක් කරදර වැඩක් ඉතින් මේක අපිට වන් ක්ලික් එකකින් කරගන්න පුළුවන් නම් මාරම ලේසියිනේ ඉතින් කොහොමද ඒක කරගන්නේ ඔයගොල්ලන්ට තියෙන්නේ අවශ්‍ය තැනට ප්ලේ හෙඩ් එක ගෙනහිල්ලා T අකුර ප්‍රෙස් කරන්න ඉතින් T අකුර ප්‍රෙස් කරාට පස්සේ ඔයගොල්ලන්ට ටයිප් ටූල් එක බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ ටයිප් ටූල් එක දැන් මම මෙතන ටයිප් කරනවා ටෙක් කියලා ඉතින් ඔයගොල්ලන්ට ඔන්න විදිහට අපේ ටයිප් ටූල් එක බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් ඔන්න විදිහට තමයි අපේ ටයිප් ටූල් එක වැඩ ගන්න ඉතින් දැන් මම මේක අන්ඩු කරගන්නවා මෙන්න මේ විදිහට හරි දැන් අපි බලමු අපේ වීඩියෝගේ අවසාන ටූල් එක එහෙම නැත්නම් කීබෝඩ් ෂෝට් කට් එක මොකක්ද කියලා හරි අපේ අවසාන කීබෝඩ් ෂෝට් කට් එක විදිහට ගයිස් මම යොදාගෙන තියෙන්නේ කීබෝඩ් ලේඅවුට් ප්‍රිසෙට් එහෙම නැත්නම් අපිට කීබෝඩ් එකේ ෂෝට් කට් කීස් වෙනස් කරන්න පුළුවන් ප්‍රිසෙට් එකට හරි ඕගොල්ලන්ට දැන් මං ෂණික් කියලා දෙන්න ඒක කරන්න කොහොමද කියලා කන්ට්‍රෝල් එකයි ඕල්ට් එකයි K එකයි ප්‍රෙස් කරන්න එතකොට මෙන්න මේ වගේ මෙනු එකට තමයි ඕගොල්ලෝ එන්නේ හරි ගයිස් ඉතින් දැන් ඕගොල්ලෝ පළවෙනි පාර ආව නම් බය වෙන්න එපා ඉතින් මේ තියෙන්නේ ගයිස් අපේ ප්‍රිසෙට් ඒ කියන්නේ දැන් මෙතන මං ප්‍රිසෙට්ස් ගොඩක් සිලෙක්ට් කරලා තියෙනවා ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට ප්‍රිසෙට් හදාගන්න පුළුවන් ඉතින් ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් වෙනවා අපේ හැම ටූල් එකක්ම යන්නේ හැම කීබෝඩ් ෂෝට් කට් එකක්ම මෙතනින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. කියන්නේ ප්‍රීමියර් එකේ තියෙන හැම කීබෝඩ් ෂෝට් කට් එකක්ම ඕගොල්ලන්ට මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කීබෝඩ් ෂෝට් කට්ස් බලා ගන්න. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මේක වෙනස් කරන්න විදිහක්. ඉතින් මම තප්පරයට කියලා දෙන්නම් මේ වැඩේ. හරි guys. ඉතින් දැන් ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම් මේක කරන්න කොහොමද කියලා. දැන් ඔයගොල්ලන්ට guys බලා ගන්න පුළුවන් වෙනවා මෙතන රේසර් ටූල් කියලා තියෙනවා. ඉතින් මම දැන් මේකට ෂෝට් කට් කී එකක් ඇඩ් කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන් කරන් තියෙන්නේ මෙන්න මේ වගේ ස්තැනක රයිට් ක්ලික් කරන්න. ඉතින් එතකොට මෙන්න මේ වගේ එකක් ඇඩ් වෙනවා. ඉතින් ඔයගොල්ලන් කරන් තියෙන ඔයගොල්ලන්ට අවශ්‍ය අකුර ඒක උඩ ක්ලික් කරලා කලින් අකුර අයින් කරලා දාන්න. ඉතින් ඊට පස්සේ මම මේක save as ගිහිල්ලා මගේ preset එකේ නමක් දෙනවා. ඉතින් මම මේකට tech කියලා දෙනවා. ඉතින් ගණන් ගන්න එපා මම ඔය විදිහ නමක් දුන්නා. ඉතින් දැන් මේක ඇඩ් වෙලා තියෙන්නේ. දැන් මම මේකේ escape වෙනවා. දැන් අපි බලමු eraser tool එක වැඩ කරයිද කියලා. හරි. දැන් මම press කරනවා F. ඉතින් ඔයගොල්ලන් බලන්න පුළුවන් දැන් මෙන්න මේ විදිහට අපිට කට් දාගෙන ගියා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි
අපේ කීබෝඩ් ෂෝට්කට්ස් අපි වෙනස් කරගන්නේ. ඉතින් කොහොමද අද ගෙනාපු වීඩියෝ එක? වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් කවිඳු ටෙක් ප්‍රෝව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි නොටිෆිකේෂන් බෙල් එකත් ඕල් දාලා ප්‍රෙස් කරොත් ඔයගලන්ට මන් දාන වීඩියෝස් ඔයගොල්ලෝ ගාවටම ගෙන්න ගන්න පුළුවන් නොටිෆිකේෂන් මාර්ගයකින්. ඉතින් ඔයගලන්ට මේ වගේ වීඩියෝස් හැමදාම වගේ බලන්න ඕන නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එක හැමතිස්සම ඔල්වේස් ඕපන්. ඕගොල්ලන්ට කමෙන්ට් එකක් දාගෙන යන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක තියෙන වැරද්දක් වුණත් ඔයගොල්ලෝ කිසි බයක් නැතුව කමෙන්ට් කරන් යන්න. එහෙනම් ආයෙත් දවසක මේ වගේ අලුත්ම ටෙක් වීඩියෝ එකකින් හැම එකක් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.